අයිබෝවන් අද මම මේ වීඩියෝ එක අතරතුරදිම ඔයගලන්ට කියලා දෙන්න යන වෙබ්සයිට් එකෙන් සල්ලි මගේ account එකට අරගෙන පෙන්නනවා ලයිව්ම අරගෙන පෙන්නනවා ඒ වගේම අද මම ඔයගලන්ට කියලා දෙන්න යන වෙබ්සයිට් එකේ ගොඩක් අයට එන ප්‍රශ්න වලට සම්පූර්ණයෙන්ම උත්තරත් මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඇතුළතදී මම ලබා දෙනවා. ඉතින් ඒ වගේම අද ඔයගලන්ට කියලා දෙන වෙබ්සයිට් එකේ හොඳ වගේම නරකත් මම ඔයාලට මේ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම කියලා දෙනවා. මොකද ගොඩාක් තැන්වලදී හැම දෙයකම හොඳ විතරයි කියන්නේ. හැබැයි ඒකේ නරක පැත්ත ගැන කියන්නේ නැහැ. හැබැයි මම මේ වීඩියෝ එකේදී ඒ හැම දෙයක් ගැනම ඔයාලට සාධාරණව සරලව පැහැදිලි කරලා දෙනවා දන්න සිංහලෙන්. හරි ඉතින් මේ හැම දෙයකටම කලින් ඔයා සල්ලි හොයන කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයා ඔන්ලයින් සල්ලි හොයන කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් එකතු වෙන්න ඕන channel එකක් තමයි අපේ මේ channel එක. ඔයාලට කරන්න තියෙන පල්ලෙහා රතු පාටින් තියෙන subscribe button එක උඩින් click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරොත් අපි දාන වීඩියෝ දාපු ගමන්ම ඔයාලා ළඟට ගෙන්න ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපේ වීඩියෝ 99%ක්ම තියෙන්නේ online සල්ලි හොයන විදි සම්බන්ධව. ඒ වගේම දැන් මේ වෙනකොට ඔයා දන්නවා AI තමයි අලුත්ම trend එක. ඉතින් AI වලින් සල්ලි හොයන්න කොහොමද කියලා ඔයා දැනගන්න කැමති නම් AI වලින් ගේමක් ගහ ගන්න කැමති කෙනෙක් නම් එයාලත් අනිවාර්යයෙන්ම අපේ channel එකත් එක්ක එකතු වෙන්න. මොකද ඉස්සරහට අරන් එනවා ගොඩක් ලොකු project හරි සරලව AI හරහා සල්ලි හොයන්න පුළුවන් විදි ගැන. ඉතින් අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ වගේ සල්ලි හොයන ක්‍රම සල්ලි හොයන විදි තව කෙනෙක්ට ගොඩක් වටින්න පුළුවන්. සල්ලි නැති කෙනෙක්ට. ඉතින් මම ඔයාලට ෂෙයා කරන්න කියලා කියන්නේ නැහැ. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ෂෙයා කරන්න. හැබැයි ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ දෙක විතරයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. ඒ හොඳටම ඇති. එහෙනම් ඉතින් අපි තවත් වැඩි කතා නැතුව මොකද්ද කියලා බලමු මේ වෙබ්සයිට් එක. හරි ඉතින් මේ තියෙන්නේ ඒ වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන කරන දෙවෙනි වීඩියෝ එක 2026 අවුරුද්දට මගේ තව වීඩියෝස් තියෙනවා. හැබැයි මේ වෙබ්සයිට් එක ගැන නෙමෙයි. මේ වෙබ්සයිට් එක ගැන කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එකේ link එකත් මම පල්ලෙහෙන් දාලා තියන්නම්. ඉතින් මේ වෙබ්සයිට් එක සල්ලි හොයන්න තියෙන වෙබ්සයිට් එකක්. දැනට මම අවුරුදු ගණනාවක් තිස්සේ මේ වෙබ්සයිට් එකෙන් සල්ලි ගන්නවා. අදටත් මට මේකෙන් සල්ලි ගෙවනවා. මම අදත් ඔයාලට සල්ලි අරගෙන පෙන්නන්නම්. ඉතින් මේක රෙජිස්ටර් වෙන විදිය ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. මොකද මම ඉන් ඩීටේල් කලින් වීඩියෝ එකේදී මේක රෙජිස්ටර් වෙන විදිය, මේකේ එකින් එකට වැඩ කරන විදිය, සල්ලි හොයන විදිය ගැන කියලා දුන්නා. ඉතින් මේක හරි සරල විදියට රෙජිස්ටර් වෙන්න තියෙනවා. ඔයාට මහ ලොකු දෙයක් කරන්න නැහැ. get started කියලා බටන් එක උඩින් ක්ලික් කරා. මේක Google account එක දුන්නා. මේකට රෙජිස්ටර් වුණා. ඉතින් මම දැන්ට මේකේ account එකක් තියෙනවා. මම දැන් වෙබ්සයිට් එක ඇතුළට ගිහලා පෙන්නන්නම් ඔයාට. ඉතින් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙනකොට අනිවාර්යයෙන්ම වැඩ කරන email address එකක් දෙන්න. මොකද මේකේ log වෙන හැම පාරකදීම මේකට අපිට කෝඩ් එකක් එනවා අපේ mail එකට. ඒක copy කරලා මෙන්න මෙතනට දීලා verify code කියන එකකින් ක්ලික් කරලා පස්සේ තමයි මේ වෙබ්සයිට් එක ඇතුළට අපිට යන්න පුළුවන්. හරි වෙබ්සයිට් එක ඇතුළට ගියට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ඔයාලට බලා ගන්න පුළුවන්. වම් මත පැත්තේ 1 2 3 4 5 6ක් තියෙනවා. ඉතින් මේ 6 විදියටම මේ වෙබ්සයිට් එක ඇතුළේදී සල්ලි හොයන්න පුළුවන්කම තියෙනවා. තවත් ක්‍රම තියෙනවා. මම ඒවා ඉදිරියට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේකේ අපිට ආපු ගමන් ඕනනම් පුළුවන් මේ ready to claim කියලා තියෙනවා. මේක claim කරගන්න පුළුවන්. හැබැයි අපිට ආපු ගමන් මේක කරන්න බෑ. අපි මේකේ claim කරගන්නවා නම් අපි මේකේ මොනවාම හරි වැඩ දෙකක් කරලා තියෙන්න ඕනේ. කියන්නේ අපි task එකක් complete කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් short link එකක් view කරලා තියෙන්න ඕනේ. offer එකක් හරි මේ මොනවාම හරි පුංචි වැඩ දෙකක් කරලා තියෙනවා නම් අපිට මේකේ claim කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම මේක ක්ලේම් කරලා පෙන්නන්නම් ඔයාලට අන්තිමට. මම දැනට මේ ටාස්ක් කියන එක උඩින් ක්ලික් කරගන්නවා. හරි ටාස්ක් කියන උඩින් ක්ලික් කරලා පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක කරන්නේ ඔයගලන්ට මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා දෙන්න නෙමෙයි. මොකද මම පළවෙනි වීඩියෝ එකේදී ගොඩක් පැහැදිලිව කියලා දීලා තියෙනවා මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා. මේක වෙනම අරමුණකින්. ඒ කියන්නේ මේකේ ඔයගලන්ට ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න සම්බන්ධව තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙත් withdraw එකේ සම්බන්ධව ප්‍රශ්න තමයි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න කොහොමද? එතකොට මේ වෙබ්සයිට් එකෙන් සල්ලි ගන්න කොහොමද? මේ හැම දෙයක් ගැනම ඉන් ඩීටේල් දැනගන්න ඕන නම් පළවෙනි වීඩියෝ එක බලන්න. මම link එක දාලා තියන්නම්. එහෙම නැත්නම් මේක හරි සරල දේවල් ටිකක් කරන්න තියෙන්නේ. පළවෙනි එක බලන්න ඕනෙත් නැහැ. කෙලින්ම මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා මේක ටාස්ක් ටික කම්ප්ලීට් කරන්න ෂෝට් ලින්ක් බලන්න අන්න ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. පළවෙනි ටාස්ක් එක විදිහට මට මේ ඇඩ් එකක් බලා ගන්න තියෙන තප්පර 10ක්. මම මෙන්න මේක උඩින් එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් ඒක උඩින් ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මට මෙන්න මේ විදිහට ඩියුරේෂන් එක පෙන්වලා තියෙනවා. ඉතින් මෙතන මෙන්න මේ තියෙනවා valid captcha කියලා. මෙන්න මෙතන හරි ලකුණ වැටුණාට පස්සේ ඔයා validate captcha කියන උඩින් ක්ලික් කරන්න. ඒක උඩින් ක්ලික් කරලා පස්සේ අයිමත් වෙන open website කියලා අලුත් ටැබ් එකකින්. ඉතින් මෙන්න මේ විදිහට තප්පර ගාණක් බලන් ඉන්න. සාමාන්‍යයෙන් තප්පර 10ක් මේක හිටියනම් හොඳටම ඇති. ඊට පස්සේ තප්පර 10ක් බලන් ඉඳලා ඔයා අයිමත් අපේ main website එකට එන්න ඕනේ. main website එකට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වම් මත පැත්තේ යටින්ම earn point කියලා තියෙනවා. ඉතින් 12.1 වගේ ප්‍රමාණයක් මට හම්බෙලා තිනවා. මෙන්න මේ වගේ හරිම සල්ල දේවල් ටිකක් කරන්න තියෙනවා. ඉතින් මෙතන තප්පර 10 තියෙනවා, තප්පර 40ව තියෙනවා. මම තව එකක් කරලා පෙන්නන්නම්. මොකද අපි ටාස්ක් දෙකක් කරන්න ඕනේ ක්ලේම් කරගන්න අපේ බෝනස් එක.
හරි ඉතින් ඔන්න ටාක්ස් දෙකක් කරා. ඉතින් මේකේ ටාක්ස් විතරක් නෙමෙයි මෙතන තියෙනවා ෂෝට් ලින්ක් කියලා තියෙනවා ඔෆර්ස් කියලා තියෙනවා මේකේ ගේම්ස් පවා ප්ලේ කරලා සල්ලි හොයන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාලට මේ සර්විස් වලට ගිහිල්ලා ප්‍රශ්න වලට උත්තර දීලා සල්ලි හොයන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම මම කලින් වීඩියෝ එකේදීත් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔයාට මෙතන ෂෝට් ලින්ක් වලින් විතරක් ඔයාට අද දවස් ඇතුළත කොයින් 17580ක් වගේ ප්‍රමාණයක් හොයන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේවා අනිවාර්යයෙන්ම ඔයා කරලා බලන්න. ඒ වගේම මේ ෂෝට් ලින්ක් view කරනකොට ඔයාගේ ඇඩ් බ්ලොක් එකක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් ඩිසේබල් කරගන්න. ඒත් එක්කම ඔයාගේ ලොකු වෛරස් නම් මොකුත් වෙන්නේ නැහැ. සමහර වෙබ්සයිට් වලට යන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාගේ වෛරස් ගාඩ් එක තියෙනවා නම් Windows වෛරස් ගාඩ් එක ඇක්ටිව් කරලා තියාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. වෙනම වෛරස් ගාඩ් තියෙනවා නම් පොඩ්ඩක් ඒක පොඩ්ඩකට ඒක ස්ටොප් කරලා මේ ෂෝට් ලින්ක් ටික view කරගන්න. ඉතින් මේකේ දැන් ඔන්න ඔයාට අපිට බලාගන්න පුළුවන් අම්මත පැතුලින්ම ready to claim කියලා තියෙනවා. අපිට claim කරගන්න පුළුවන් දැන් දවසේ බෝනස් එක. ඒකෙදිත් තප්පර 15ක් බලන් ඉඳලා claim කරගන්න තියෙන අර විදිහටම තමයි. ඉතින් මම මේක දැනට skip කරනවා. මොකද මම මේකේ ඔයගලන්ට වැදගත්ම දේ කියලා දෙන්න ඕනේ හින්දා. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි withdraw කියන එක. මම යනවා මෙන්න මෙතන withdraw කියන එකට. හරි විද්‍රෝ කියන එකට ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ මෙන්න මේක ගැන ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේ විද්‍රෝ කියන එකේදී ගොඩක් අයට ප්‍රශ්නයක් තිබුණා. මේ දැන් මෙන්න මෙතන empty කියලා තියෙනවා. මේ empty කියලා තියෙන්නේ මොනවාද? මේ විද්‍රෝ කියලා තියෙන්නේ මොනවාද? එතකොට maintain කියලා තියෙන්නේ මොනවාද? මෙන්න මේ වගේ දේවල් ගොඩක් අයට ප්‍රශ්න තිබුණා. ඉතින් ඇත්තටම මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් withdrawal කියලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට මෙතනින් දැන් සල්ලි ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ සාමාන්‍යයෙන් දවස් 3න් 3ට පැය 72න් 72ට වගේ මේකේ withdrawal අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ දැන් මෙයාලා මේකට ෆන්ඩ් කරනවා ටිකක්. ඒ ටික වුණාට පස්සේ අයිමත් දවසකට පස්සේ තමයි ෆන්ඩ් කරන්නේ. දැන් මේ empty කියලා තියෙනවනේ. මේ empty කියන එක හෙට වගේ බලනකොට සාමාන්‍යයෙන් මේක maintain කියලා වැටෙනවා. ඊට පස්සේ දවසේ බලනකොට අනිවාර්යයෙන් මෙතන withdrawal කරගන්න පුළුවන් විදිහට මෙතන පෙන්නනවා. ඉතින් මෙතනදී මේ වෙනකොට අපිට ගන්න පුළුවන් ETH coin එක ETH එකෙන් ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ තව පුළුවන් දැන් මේ Litecoin නම් ගොඩක් ඉක්මනට මේක empty වෙනවා. මොකද ඒකට හේතුව ගොඩාක් කට්ටිය මේ Litecoin එකෙන් සල්ලි withdraw කරගන්නවා. මොකද ඒකේ transaction fee එක ගොඩක් අඩු හින්දා. ඉතින් මමත් අද ආවේ Litecoin එකෙන් ගන්න. හැබැයි මේ වෙනකොට empty. අපි බලමු ඕගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා වෙන එකක් try කරලා බලමු. මෙතන Tron එක තියෙනවා. Tron එකෙන් උත් අපිට withdraw කරගන්න පුළුවන්. ඉතින් අද අපි Tron coin එක withdraw කරගමු. ඉතින් මෙතන මම අර කලින් කිව්ව විදිහට empty කියලා තියෙනවා නම් දවස් දෙකක් වගේ කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම මේක fulfill වෙනවා. fulfill වෙලා මේක withdraw කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඉස්සරහ dot තියෙනවානේ. ඉතින් මේ කොළ පාට එක dot එකක් තියෙනවා නම් මේක දැනට normal තියෙනවා. හැබැයි කොළ පාට dot 3ක් තියෙනවා නම් ඒ කියන්නේ මේක full වෙලා තියෙන්නේ. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. දවස් 3-4ක් යනකම් මේක empty වෙන්නේ නැහැ. ඒතර maintain කියලා තියෙනවා. මම ඒක පෙන්නන්නම්. මේ maintain කියලා කියන්නේ මේක දැන් fill කරන ගමන් තියෙන. එතකොට තව දවසකට වගේ පස්සේ මේක අනිවාර්යයෙන්ම withdraw කරගන්න පුළුවන් මට්ටමට එනවා. එතකොට අපිට withdraw කරගන්න පුළුවන්. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේකේ withdraw කරගන්න විදිය. මෙතන Tron coin වලට එනවා. withdraw කියන බටන් එක උඩින් ක්ලික් කරගන්නවා. හරි ඉතින් මෙතන fee එක 400ක් කැපෙනවා. ඇත්තටම මම මේක Litecoin වලින් ගන්නවා නම් මට මෙතන කැපෙන coin 100ක වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයා try කරන්න මේ වගේ coins වලින් ගන්න. එහෙම නැත්නම් අනිත් coins තියෙනවා ඒ වෙනුත් ගන්නකොට ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. මේ Tron coin එක Bitcoin වලින් ගන්නකොට එහෙම පොඩි fee එක පොඩ්ඩක් වැඩි. ඒකත් ඉතින් ලොකුවටම බලපාන්නේ නැහැ. ඉතින් දැන්ට මම වීඩියෝ එකේ ඕගලන්ට පෙන්වන්න ඕනේ හින්දා මම මෙතන මේක ටික් එකක් දාගෙන next step කියන බටන් උඩින් ක්ලික් කරගන්නවා. හරි ඉතින් මෙතනදී අහලා තියෙනවා කොච්චරක ප්‍රමාණයක් ගන්නවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔටෝම මෙතන adjust වෙලා තියෙනවා. මට TRX coin 10ක් ගන්න ඕනේ. ඊට මෙතන address එක දෙන්න තියෙනවා. හරි ඉතින් ඊට පස්සේ මම මගේ Binance account එකට එනවා. Binance account එකට ඇවිල්ලා මෙතන deposit කියන උඩින් ක්ලික් කරලා deposit crypto කියන බටන් උඩින් ක්ලික් කරගන්නවා. ඉතින් ඒක උඩින් ක්ලික් කරාට පස්සේ මෙතන search coin කියන තැනට Tron coin කියලා දෙනවා. එහෙම නැත්නම් TRX කියලා දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට පස්සේ උඩින් වෙන result එක මේ විදිහට තෝරලා ඊට පස්සේ network එක තෝරන්න කියනවා. අනිවාර්යයෙන්ම මේ network එක TRX කියන එක දෙන්න. TRC20 කියන එක මෙන්න මේ විදිහට දීලා ඔයාට ඔන්න බලා ගන්න පුළුවන්. ඔයාගේ address එක generate කරලා දෙනවා මේගොල්ලෝ. මේක copy කරගන්න. මේක copy කරගෙන දැන් මගේ මෙතන පොඩ්ඩක් මිස් වුණා. මම අයිමත් Tron coin කියන උඩින් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඇඩ්‍රස් කියන එකට අපි අර කොපි කරගත්ත ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. මම අයිමත් next step කියන බටන් උඩින් ක්ලික් කළා. එතන ටික් එක වැටලාමයි තියෙන්නේ. submit withdrawal කියන බටන් එක උඩින් ක්ලික් කරගන්නවා. බලමු දැන් හරියද කියලා. ඉතින් ඔන්න email confirmation එකක් එනවා කියලා තියෙනවා. අපි ගිහින් බලමු email එකට ඇත්තටම ඇවිල්ලාද කියලා. හරි ඉතින් email confirmation එකක් ඇවිල්ලා මෙතන confirm withdrawal කියන බටන් උඩින් ක්ලික් කරන්න විතරයි ඔයාලට තියෙන්නේ.
හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් withdrawal confirm වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකෙන් සල්ලි ගන්න තියෙන්නේ. ඊළඟට ගොඩක් අය අහන දෙයක් තමයි සාමාන්‍යයෙන් coin කීයක් වගේ ඕනද මේකේ ඩොලර් එකක් හොයන්න. මම මේක කිව්වනේ හොඳ වගේම නරකක් තියෙනවා කියලා. ඉතින් මේකේ coins ටිකක් වැඩිපුර ඕනේ ඩොලර් එකක් හොයන්න. සාමාන්‍යයෙන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් coins 50,000 40,000 අතර වගේ ප්‍රමාණයක් ඕනේ මේක ඩොලර් එකක් හොයන්න. හැබැයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හොයන්න පුළුවන්. මොකද මම අත්දැකීමෙන් දන්නේ හින්දා කියන්නේ. හැබැයි මේක අර දැන් ඔයා ගොඩක් ලොකු ගාණක් එකපාර ගන්න බලාපොරොත්තු වෙන එනවා නම් මේ වෙබ්සයිට් එක ඔයාට හරියන්නේ නැහැ. ඔයා බිගිනර් කෙනෙක් නම් ඔයා ඔන්ලයින් ෆීල්ඩ් එකට ඔන්ලයින් සල්ලි හොයන්න එන්න අලුතෙන් එන කෙනෙක් නම් මේ වගේ වෙබ්සයිට් try කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාට හොඳ මොටිවේට් එකක් ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් වලින් අනිවාර්යයෙන්ම සල්ලි දෙනවා. එතකොට ඔයාට ට්‍රස්ට් එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට හොඳම විසඳුම තමයි මේ වගේ වෙබ්සයිට් වල වැඩ කරන්න. මොකද දැන් සාමාන්‍යයෙන් දැන් මම ඔයාට අරගෙන පෙන්නුවේ ඩොලර් 2.5ක් විතර. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් අපේ account එකට ආවා කියලා ඒ කියන්නේ කන්ෆර්ම් වුණාට පස්සේ අපේ ඔළුවට යනවා මේකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතින් පුළුවන් කියන එක ඔළුවේ තියනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට ඉදිරියටත් සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මම මේකේ සල්ලි ආපු ගමන්ම ඔයාට ටක් ගාලා මේ වීඩියෝ එකටම ඇටච් කරන්නම් කොච්චර වෙලාවක් ගියාද සල්ලි එන්න සහ අපි නිකම try කරලා බලමු ඇවිල්ලාද කියලා මේ වෙනකොට. හරි ඉතින් තාම නම් ඇවිල්ලා නැහැ. ආපු ගමන්ම මම ඔයාට මේ වීඩියෝ එකටම ඇටච් කරලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාට පේන්නම මම දාන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්නේ සහ සල්ලි හොයන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තවත් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. ඒ වගේම මම කලින් කිව්ව විදිහට අනිවාර්යෙන්ම subscribe කරලා ඉන්න. මේ වගේ නෙමෙයි අර ඔයගොල්ලෝ ටිකක් වැඩිපුර හොයන්න කැමැත්තෙන් ඉන්න අය ඉන්නවා නම් online ඉදිරියට අපේ අරන් යනවා මාරම් විදිහේ ප්‍රොජෙක්ට් එකක්. ඒකින්ද අනිවාර්යෙන්ම එකතු වෙලා ඉන්න. ඒවා ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ගොඩක් දුරට ඔයාගේ ඉන්කම් එක ඩබල් ට්‍රිබල් කරගන්න. ඉතින් එහෙනම් අපි ආයිමත් අලුත් විදිහකින් හම්බමු. එතකන් ඔයාට සුබම සුබ දවසක්. ගොඩක් ස්තුතියි.